සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ශීඝ්‍ර පිරිහීම පසුගිය කාලයේ කැපී පෙනෙන ලෙස ජනතාව පීඩාවට ලක් කළ හේතුවක් වුණා. ඖෂධ හිඟය, වෛද්‍යවරුන්ගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයන්ගේ රටහැර යාම, රෝහල් පද්ධතියේ නිසි නඩත්තුවක් නොමැතිවීම, ආශ්‍රිත සේවාවන්හි අධික මිල ගණන් මෙන්ම සේවයේ නියුතු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ නොවිසඳුණු ගැටලු නිසා සිදු වූ වර්ජන ආදිය ඊට හේතු ලෙස කැපී පෙනුණා. 2025 වසර සඳහා රජයේ සෞඛ්‍ය අයවැය ප්‍රතිපාදනය වත්මන් රජයේ බලයට පත් වූ විගස මෙම හේතු එකිනෙක ප්‍රවේශමින් වෙන්කොට හඳුනා ගනිමින් ක්ෂණික ක්‍රියාමාර්ගයක් ලෙස සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා එතෙක් මෙතෙක් රජයකින් වෙන් කළ වැඩිම මුදල වන රුපියල් කෝටි 60,400ක් වෙන් කරමින්ද, ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක මිල අඩු කරමින්ද, සෞඛ්‍ය සේවා යථාවත් කරමින්ද, රෝහල් පද්ධතිය ආශ්‍රිත පරිපාලනය විධිමත් කරමින්ද ආදී වශයෙන් ගිලන්ව තිබූ සෞඛ්‍ය සේවයට මූලික ප්‍රතිකාර ලබා දීම ආරම්භ කළා. අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක මිල වහාම පහත හෙළමින් හා එය දිගුකාලීනව ක්‍රියාත්මක වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ලෙස රෝහල්වල හා ඖෂධහල්වල පවත්වාගෙන යන ඖෂධ පිළිබඳ නියාමනයට දත්ත යාවත්කාලීන කර ගැනීමක් සිදු කිරීම තුළින් ඉදිරියේදී අවශ්‍ය වන ඖෂධ ක්‍රමවත්ව ඇනවුම් කිරීමටත් රැස්කර තබා ගැනීමටත් යාන්ත්‍රණය සකසා මතු නොව එම මිලදී ගැනීම වඩාත් විධිමත් පාරදෘශ්‍ය ක්‍රමවේදයක් යටතේ සිදු කිරීමටත් ක්‍රම සම්පාදනය කොට අවසන්. මෙහිදී කෝටි ගණනක අපතේගිය කල් ඉකුත් වූ ඖෂධ ගැටලුව මෙන්ම විටින් විට ඇති වූ අත්‍යවශ්‍ය ඖෂධ හිඟය මගහැරෙනු ඇති. ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමෙහිලා නව ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් ආරම්භ කිරීමට පියවර ගැනීම ප්‍රධාන රෝහල්වල අනවශ්‍ය තදබදය නැති කිරීමට ගත් ප්‍රායෝගික පියවරක්. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට ප්‍රයෝජනවත් පහසුවෙන් නිපදවිය හැකි ඖෂධ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය පැලෑටි වගා කිරීමටත් ඉන් ඖෂධ නිපදවීමටත් ක්‍රියා කිරීම, හෙල්ත් ටුවරිසම් ක්‍රමවේදය ප්‍රවර්ධනය කිරීම මගින් සංචාරක හා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේද අතර මනා ඒකාබද්ධතාවක් ඇති කිරීම, විධිමත් වඩා විශ්වසනීය රාජ්‍ය වගකීම සහිත ප්‍රතිකාර ක්‍රම ප්‍රවර්ධනය කර විදෙස් විනිමය ඉලක්ක කරගත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මුලපිරීම, අඛණ්ඩව දිවෙන වැඩපිළිවෙලක ආරම්භය සනිටුහන් කිරීමක්. බටහිර හා දේශීය වෛද්‍ය ක්ෂේත්‍ර දෙකෙහිම වෛද්‍යවරුන්, තාක්ෂණික ශිල්පීන්, හෙදහෙදියන්, සේවකයන් ආදී වූ සියලු කොට්ටාසවල කැපී පෙනෙන වැටුප් වැඩි කිරීම තුළින් නිසඟයෙන් ඇතිවන විවිධ දීමනා හා ආදායම් මාර්ග නිසා ක්ෂේත්‍රය හැරයාම සිදු නොවීමත්, රට හැරගිය පිරිස්වලට නැවත මව්රටට පැමිණීමට දිරිදීමත්, සුවිශේෂී පිළිගැනීමක් ඇති සෞඛ්‍ය සේවකයන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම පිළිබඳ අපේක්ෂා දල්වා තිබෙනවා. වෛද්‍ය පුරප්පාඩු, තාක්ෂණික ශිල්පී හා සෙසු සේවක පුරප්පාඩු සඳහා නව බඳවා ගැනීම් නිසි පරිදි සිදු කර හා ඔවුන් කළමනාකරණය කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් දිවයින පුරා ජනතාවාදී සෞඛ්‍ය සේවයක් ඇතිවීමේ බලාපොරොත්තු සඵල වනු ඇති. මේ සෑම ක්‍රියාමාර්ගයක්ම ක්ෂේත්‍රයේ සිටින වෘත්තීය සමිති සියල්ල සමග පාහේ සාකච්ඡා කොට සමගී යෝජනා හා එකඟතා අනුව ක්‍රියාත්මක නව රජයේ සයමසක වැඩපිළිවෙලේ සාර්ථක කොටස් බව කිව යුතුයි. එමගින් ඇදවැටි ගිලන්ව තිබූ රාජ්‍ය සෞඛ්‍ය සේවාව කෙමින් හුස්ම ගනිමින් පණ ලබා අනාගතයේ රටම සුවපත් කරන සුවිශාල යෝධයෙකු ලෙස නැගී සිටිනු ඇති බව සක්සුදක්සේ පැහැදිලි.